තිබුණයි කියන ගැටලුව තමයි අපි අතර තියෙන්නේ. මේ කාරණේදී විවිධ අදහස් උදහස් තියෙනවා. ඒවා විවිධාකාරයෙන් අපි පැහැදිලි කිරීම කරනවා. එහෙම කෙරිච්ච සංවර්ධනයක් තියෙනවා. මේ සංවර්ධනයේ තුල මේ ජනතාවට එක හා සමානව සැලකීමක් සිදු වෙලා තියෙනවා. මේ ඉතිහාසයෙන් වෙලක් නැහැ. විශේෂයෙන්ම කොළඹ නගරයේ මහජන බලය විවිධ බලවේග මත එක්සත් ජාතික පක්ෂයට ගත්තට එක්සත් ජාතික පක්ෂය තුල නියෝජනය වුණාට ඒ මහජන බලය ජනතාවට ඒ සේවාව සිදු වෙලා නැහැ. විශේෂයෙන්ම මාර්ග පද්ධතිය. ඒ වගේම කැලිකසල පද්ධතිය. මේ සියලු දේම එක හා සමාන ජනතාවට සේවාවක් සිදු වෙන්නේ නැහැ. අද ඒක මහජන බලය නැති වෙච්ච ආයතනයක් වුණත් ඒක පහුගිය කාලවකවානුව තුල අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා නාගරික සංවර්ධන අධිකාරිය හරහා අපේ කොටාවේ මහත්තයා වැඩපිළිවෙලක් කරා. අද ද්‍රවිඩ සිංහල මුස්ලිම් සියලු ජනතාව අද මේ කොළඹ නගරයේ සකස් වීම පිළිබඳව හොඳ මතවාදයක ඉන්නවා. ඒ වගේම තමයි මේ රටේ තිබිච්ච යුද්ධේ බඩකාපු ජනතාව උතුර සහ නැගෙනහිර ඉන්නවා වගේම කොළඹ ජනතාව තමයි විශේෂයෙන් බඩකාපු ජනතාව. අද ඒ යුද්ධයෙන් වෙච්ච හානිය, යුද්ධයෙන් වෙන හානිය අද මේ කොළඹ ජනතාවට සිදු වෙන්නේ නැහැ. ඒ නිසා කොළඹ ජනතාව සිංහල මුස්ලිම් ද්‍රවිඩ බෙහෙදකින් තොරව මේ ජනතාව අද එක මතවාදයක ඉන්නවා. ඒ වගේම ඒ වැඩපිළිවෙලේදී එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියා කළ ආකාරය පිළිබඳවත් මේ ජනතාවට මතවාදයන් තියෙනවා. ඒ නිසා ඔවුන් මේ ගෙනියන වැඩපිළිවෙල හරි කියන එක අද පැහැදිලිව ඉන්නවා. ඒ නිසා මම විශ්වාස කරනවා කවුරු කොහොම කිව්වත් එක්සත් ජාතික පක්ෂයේ පාලන බලයේ අධිකාරියක් කියලා මිත්‍යා මතවාදයක ඉන්න, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයෙන් ගලවන්න බැහැයි කියලා හිතන වැඩපිළිවෙල වෙනස් කරලා මෙවර කොළඹ නගර සභාව බලය සන්දානය ලබා ගැනීම පැහැදිලිවම ජයග්‍රහණ ආකාරයෙන් කටයුතු සිදුවනවා. ඒකට මම දකින හොඳම දේ බලන්න. මිලින්ද මොරගොඩ මහත්තයාට අමතරව අපේ සන්දානයේ පැත්තෙන් ඉදිරිපත් වෙලා ඉන්නේ කවුද? අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෝ වගේම එක්සත් ජාතික පක්ෂයේ බලකණුත් මේ කොළඹ මැතිවරණය සඳහා ඉදිරිපත් වෙලා ඉන්නවා. මාරුක් මහත්තයා කියන්නේ මැද කොළඹ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකතුමා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. ඉතින් එතුමා එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාදාමයේ හොඳ නැහැ කියලා තමයි මේ අපිත් තමයි එකතු වෙලා ඉන්නේ. නැතුව මේ එක්සත් ජාතික පක්ෂයේ පිළිබඳව නැත්නම් ඔවුන් පිළිබඳව අදහසකින් එක්සත් ජාතික පක්ෂයේ ඉන්න තුරක් නැහැ. එක්සත් ජාතික පක්ෂයෙන් කෙරිච්ච දෙයක් නැහැ කොළඹ නගරයට. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ගය තුල කොළඹ නගරයට ගන්න පුළුවන් දෙයක් නැහැ. ඉදිරි දැක්මක් නැහැ කියන අදහස තුල තමයි මේ සන්දානයේ තුල ඉදිරිපත් වෙලා සන්දාන බලයේ තුල කොළඹ නගරය හදන්න තමයි අපි සමග එකතු වෙලා ඉන්නේ. ඒ නිසා ජනතාවත් මේ පිළිබඳව විශ්වාසයක් තියෙනවා. මේවර පළාත් පාලන මැතිවරණයේ කොළඹ නගර සභාව එක්සත් ජනතා නිදහස් සන්දානයේ ජයග්‍රහණය කිරීම සාහිතිකයි කියන එකයි මම දකින්නේ. එමතුමා සන්දානයේ විදියට ඇයි මිලින්ද මොරගොඩ වැනි චරිතයක් පුරපති අපේක්ෂක විදියට තෝරගන්නේ? දැන් කොළඹ නගරයේ මේ සියලුම ජන කොට්ටාසයන් ජීවත් වෙනවා. සියලුම ජන කොට්ටාසයන් උගත් සාමද්දෙම සහ ඒ සියලුම ජන කොට්ටාසයන් ජීවත් වෙනවා. ඒ වගේම සියලු ජාතීන් ජීවත් වෙනවා. මේ ජනතාවට කතා කරන්න පුළුවන් චරිතයක් වෙන්න ඕන. ඒ වගේම මේ දේශපාලනයේ විවිධ පැතිකඩයන් නියෝජනය වනවා වගේම ඒ දේශපාලනයේ ඇඟිල්ල දික් කරලා කතා කරන්න මොනවා හරි ප්‍රශ්නයක් නැති චරිතයකුත් වෙන්න ඕන. ඉතින් මිලින්ද මොරගොඩ අපේක්ෂකතුමා විශේෂයෙන්ම මීට පෙර මේ රටේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරපු ඒ වගේම අපේ සන්දානය තුල හිටපු නායකයෙක්. එතුමා අද නිවැරදිව ජනාධිපතිතුමා මේ කොළඹ නගරයේ නායකත්වය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරලා තියෙන්නේ මේ කොළඹ නගරයට ආදර්ශයක් දෙන්න. මේ කොළඹ නගරයෙන් ලබා දෙන ආදර්ශය තමයි මේ මිලින්ද මොරගොඩ මහතුමා නිවැරදිව මේ කාර්යය සඳහා මෙහෙවනවා කියන එක දකින්න තියෙනවා. අපි දකිනවා මිලින්ද මොරගොඩ මහත්මන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ පිටුපස ඒහා සමග දවන්ත ශක්තියක් වන්ට සිරිසේනකුරේ මහත්තයා එතුමන්ගේ දේශපාලන ව්‍යාපාරයත් එක්ක ඉන්නවා. සිරිසේනකුරේ දේශපාලන චරිතයේ UNP අතිශය බල සම්පන්න චරිතයක්. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලේ හැම UNP හිටපු මූලික මුල්ම අංක 1-2 චරිත අතර හිටපු කෙනෙක්. එවැනි චරිතයක් මේ මැතිවරණ ව්‍යාපාරයේදී සන්දානයට සහායපල කිරීමත් කොළඹ යම් වෙනසකට හේතුවක් වෙයි කියලා හිතනවා. මම ඒක තමයි සංජීව කිව්වේ. මෙතන මිලින්ද ගොඩගම මැතිතුමා, ඒ වගේම සිරිසේන කුරේ මැතිතුමා, ඒ වගේම එතුමාගේ පුතා, ඒ වගේම මහරුක් මහත්තයා මේ සියලු දෙනා නියෝජනය කරේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මතවාදය මීට පෙර.
දැන් මේ දේශපාලන මතවාදයේ නියෝජනය කළා මේ මතවාදයේ ජනතාව ඡන්දය දුන්න මේ ඉතිහාසයේ. නමුත් ඒ දුන්න මහජන බලයෙන් කොළඹ නගරයේ ජනතාවට සේවාවක් සිදුුනේ නැහැයි කියන දේශපාලන අදහස සහ අවංක භාවයේ මත සිරිසේන කුරේ මහත්තයා යම්කිසි තීන්දුවක් කරන් තියෙනවා. ඔවුන්ට තේරලා තියෙනවා ඔවුන් මේ ගත්ත මහජන බලය තුල ඒ මහජන බලයෙන් සේවාවක් කරන්න බැරුණා කියලා. අද ඔවුන් අපි සමග එකතු වෙලා ඒ නිවැරදි මහජන මතයේ කරන මේ සන්දානයට සහයෝගය දීමයි ඒකේ නිවැරදි අර්ථය. ඒ නිසා සිරිසේන කුරේ මහත්තයා කියන්නේ කොළඹ නගරයේ සහ ඒ දේශපාලන රාමුව එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙල සකස් කරන විශේෂයෙන් ප්‍රේමදාස මැතිතුමා සමග මේ දේශපාලන වැඩපිළිවෙල එක්සත් ජාතික පක්ෂයේ සංවිධානය කරපු නායකයෙක්. එතුමාගේ දැනීම අවබෝධය මේ මැතිවරණයට දායක කරනවා වගේම මේ කොළඹ නගරයේ අනිකුත් කාරණා සඳහා ඉදිරියට දායක වෙනවා. ඒක අපි ලැබුව ජයග්‍රහණයක් විදිහට මම දකිනවා. අද අපි නිර්මල කොතලාවල ඇමතුමා සමග කතා කරමින් ඉන්නේ 7 වෙනි පෑදී. අපි යමු යලි මාර්ග සංවර්ධනයේ සම්බන්ධව පවතින තත්ත්වයට. දැන් අපි ලොකුම බලාපොරොත්තු වෙන්නේ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ. ඒකත් හෙටන්නේද විවෘත වෙලා ඒ සිල් වැඩ කටයුතු නිමාවටපත් වෙනවා. මාර්ග සංවර්ධනයේ ඊළඟ දැවැන්තම බලාපොරොත්තු මොකක්ද අමාත්‍යාංශයට තියෙන? අපි ඒක දැවැන්තම බලාපොරොත්තු ගණනාවක් තියෙනවා. අපේ ඊළඟ ඉලක්කය ජනතා සතු කිරීම සඳහා අපි විශේෂයෙන්ම කොළඹින් ආරම්භ වෙලා කටුනායක දක්වා ගමන් කරන කොළඹ කටුනායක මාර්ගය විවෘත කිරීම. අපි ඒ මාර්ගයේ කිලෝමීටර් 26ක් දුර ප්‍රමාණය තියෙනවා. මේ කිලෝමීටර් 26 දුර ප්‍රමාණයේ මන්තිරු 6ක් සහ 4ක් තුල ඒ වගේම ප්‍රධාන පාලම් 40ක කුඩා පාලම් 80ක් වගේ ප්‍රමාණයක් මේ සඳහා ඩොලර් බිලියන 296ක් වියදම් වෙනවා. මේ 296 තුල අපේ රටේ ජනතාවගේ ධනය අපිට ඩොලර් බිලියන 296න් අපි ඩොලර් බිලියන 50ක් ජාතික ආදායමෙන් අපි දරනවා. අනික ණය ආධාරය චීන රජේ අපි මේ ක්‍රමයේ තුල මේ අධිවේගී මාර්ගය 2013 මුල කාලවකවානුව තුල මුල කාර්තු තුල වැඩ අවසන් කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ කියන සමාන කරුණ ජනතාවගේ යහපත සඳහා. එමතුමනි දැන් අපි විවිධ තැන් මේ තෝරා ගැනීම මොන පදනමකින්ද කරන්නේ? අපි පළවෙනි අධිවේගී මාර්ගයට දකුණ තෝරා ගන්නවා කොට්ටාව සහ දකුණ යා කරන පාර විදිහට. ඊට පස්සේ මේ කටුනායක කොළඹ මාර්ගය මොකක්ද මොන නිර්ණායකයන් මතද අපි මේ ප්‍රමුඛතාවය ලබා දෙන්නේ? ජනාධිපතිතුමාගේ සංකල්පයක් තියෙන්නේ මේ සියලුම මාර්ග එකිනෙක මාර්ග වලට සම්බන්ධතාවයක් තියෙන්න ඕන. එහෙන් මෙහින් හදලා ඒ සංවර්ධනය ලබා දීම රටට ප්‍රයෝජනයක් නැහැ කියලා. දැන් විශේෂයෙන්ම කටුනායක සිට කොළඹට පැමිණෙන ඕනෑම දිනාට විදේශිකයෙක් වේවා දේශිකයෙක් වේවා ඕනෑම කෙනෙකුට සාමාන්‍ය අතිවිශාල කාලවකවානුවක් වැය වෙනවා. ඒක අවම කරන්න මේ විනාඩි 20ක වගේ කාලෙකින් කොළඹ සිට කටුනායක සිට කොළඹට ගමන් කරන්නත් මේ පහසුකම් ලබා දෙන්නත් මේ එක නිර්ණායකයක් මේ මාර්ගය තෝරා ගැනීම. ඒ වගේම ඒ මාර්ගයේ පහසුකම් ලබාගත් පුද්ගලයා කොළඹ නගරයට නොගිහිල්ලා මාතරට හම්බන්තොටට ගමන් කරන්න පුළුවන්. ඒ වගේම නුවර ප්‍රදේශයට ගමන් කරන්න පුළුවන් කොළඹ පිටරට වටවම් මාර්ග නිර්මාණය කරලා තියෙනවා. ඒතකොට ඒකත් එක නිර්ණායකයක් තමයි මේ මාර්ග පද්ධතිය එකිනෙක සම්බන්ධ වෙච්ච මාර්ග පද්ධතිය. ඒ වගේම ජනගහණය, ඒ වගේම ජනතාව පාවිච්චි වෙන වැඩිම මාර්ග ප්‍රදේශ මේව හඳුනාගෙන කටයුතු කරලා තිනවා. ඒක නිර්මාණය කිරීම තුළින් අතුරු මාර්ග කියන්නේ මේ අඩි 8 10 පල්ල මාර්ග නෙමෙයි, විශේෂයෙන්ම අතුරු ප්‍රධාන මාර්ග මේ අධිවේගී මාර්ග වලට සම්බන්ධ වෙන වැඩපිළිවෙලක් තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. එමතුමනි අපේ රටේ පාරවල් හදනකොට සාමාන්‍ය මිනිස්සු ප්‍රශ්න කළ කාරණා තුනවා. අද පාර හදාගෙන යනවා ඉවර කළා කාපට් දාලා කිලෝමීටරයක් නිකන් පාලන්න නැතුව පාරක් හදන්නත් මිලියන ගාණක් යනවා සල්ලි. අද පාර ඉවර කරාම හෙට විදුලි වල මල්ලෙන් එනවා, පහුදාට ජල සම්පාදනයෙන් එනවා, ටෙලිකොම් එකෙන් එනවා. මේ පාර කඩලා හානි කරන නැවත මොකක් හරි තට්ටුවක් දාලා වහලා පාරේ තියෙන ප්‍රමිතිය සම්බන්ධ ප්‍රශ්නයක් ඇති කරනවා. අපි කාලාන්තරයක් අදා කළ මේ සීල ආයතන සමග යම් සමාන්තර සම්බන්ධයක් එක්කයි අපි මාර්ග සංවර්ධනයට අත තියන්න උවමනයි කියලා. ඒ සම්බන්ධව ඔබතුමාලා යම් වැඩපිළිවෙලකට ගිහින් පැහැදිලිවම ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් තියෙනවා. අපි පාරක් සකස් කරන්න පෙර විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලය ඒ වගේම ගුවන් මේ ටෙලිකොම්
කියන්නේ දුරකථන පැන් පද්ධතිය කටයුතු කරන සමාගම් සමග ඒ වගේම ජල ප්‍රවාහන මණ්ඩලය මේ සියලු ආයතන සමග අපි ඒ දැනුවත් භාවයේ අන්තර් සම්බන්ධතාවයේ මත තමයි මේ අදාළ මාර්ගයේ සැලසුම් කරන්න කටයුතු කරන්නේ. ඒ අදාළ සැලසුම් කිරීමේදී ඒවට ප්‍රමුඛතාවය දීලා ඒ කාරණා ඉදි කරලා පස්සේ තමයි අපි අදාළ මාර්ගයේ සැලසුම් කරන්න කටයුතු කරලා තියෙන්නේ. ඒක ජනාධිපතිතුමා පැහැදිලිව සෑම සාකච්ඡාවේදීම අපිට පැහැදිලිව නියෝග කරලා තියෙන්නේ ඒ සියලුම ආයතන සමග අන්තර් සම්බන්ධතාවයේ මත මාර්ගයේ සංවර්ධනය කරන්නයි කියන කාරණේ. ගරු එමෙතුමනි ඔබ කොළඹ නාලන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් විදියට මගේ මතකෙ නිවැරදිනම් කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙක් විදියට මේ රටේ උත්තරීතර ව්‍යවස්ථාව නියෝජනය කරන්නේ බුලත් සිංහල ප්‍රමුඛ කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජනවරම එක්ක. ඔබ මීට පෙර අත්දැකීමක් ලබනවා අමාත්‍ය මණ්ඩලය තුල අධ්‍යාපන සේවා අමාත්‍යවරයා විදිහට. ජනාධිපතිතුමා එක පැත්තකින් මේ තෝරා ගැනීම කරන්නේ ඔබ මේ රටේ අධ්‍යාපනික ශාස්ත්‍රය සම්බන්ධයෙන් ශිෂ්‍යයෙක් විදිහට සහ දේශපාලන නායකයෙක් විදිහට තියෙන සම්බන්ධයත් එක්ක මම කැමති මිනිත්තු කිහිපයක් මේ රටේ ජාතික අධ්‍යාපනය සම්බන්ධයෙන් වර්තමානයේ පවතින සංවාදය පිළිබඳව ඔබතුමාගේ අදහස් කිහිපයක් විමසන්න. මේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල සංකල්පයක් දැන් උණුසුම් මතවාදයකට ලක් වෙමින් පවතින ආකාරයක් අපි දකිනවා. විවිධ දේශපාලන කණ්ඩායම් සමාජ ක්‍රියාකාරකයන් මේ සම්බන්ධ තම තමන්ගේ අදහස් පළ කරමින් ඉන්න ආකාරය අපි දකිනවා. මට ඔබතුමාගේ අදහස කියන්න. දැන් අපි එක පැත්තකින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිළිබඳව කතා කරමින් ඉන්නවා. මේ අභියෝගයට අපි යා යුතුද? යා යුතු නම් ඇයි යා යුත්තේ? නැත්නම් අපි යන්න එපාද? යන්න එපා නම් ඇයි නොයා යුත්තේ? මම අද දකින තත්ත්වය අනුව මේ රටේ ඉගෙන ගන්න දරුවන්ගේ යහපත ඒ වගේම රටේ අනාගතය සඳහා මේ අභියෝගයට මුහුණ දීලා මේ අභියෝගය ජය ගන්න ඕන. ඒකට හේතු සාධකය අද මේ අධ්‍යාපනයේ තියෙන තරංකාරීත්වයේ මත ඒ තුනක් ගත්තත් සංජීව ඒ තුනක් ගත්තත් සමහරවිට විශ්වවිද්‍යාලය යන්න බෑ. ඒ වෛද්‍ය විද්‍යාලයේ කෙසේ වෙතත් සමහර වෙලාවට මේ අනිකුත් පාඨමාලා හදාරන්නත් එවැනි වාතාවරණයක් උදා වෙලා තියෙනවා. නමුත් මෙන්න මේ මතේ ජනතාවත් රටේ ජනාධිපතිතුමත් ඉන්නවා මේ රටේ තියෙන මේ නිදහස් අධ්‍යාපනයේ කප්පාදු කරලා නිදහස් අධ්‍යාපනයේ විනාශ කරලා මේ අනිකුත් විශ්වවිද්‍යාල නිර්මාණය කිරීමේ කාර්ය සඳහා ජනාධිපතිතුමාගත් වර්තමාන ආණ්ඩුවක් නැහැ. ඒ පිළිබඳව පැහැදිලි තාක් වෙනවා. නමුත් මේ රටේ දෙමව්පියන්ගේ දරුවෝ බොහොම අමාරුවෙන් අධ්‍යාපනය ලැබලා සාමාන්‍ය පෙළ ඒ වගේම විශේෂයෙන්ම පළවෙනිම පය ශිෂ්‍යත්වය බොහොම අමාරුවෙන් තරංකාරීව මුණ දීලා ඒක ජය අරගෙන උසස් පෙළ සාමාන්‍ය පෙළ මේ සියලු ජය අරගෙන විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙනවා. බොහොම දක්ෂ ඒ වගේම මේ කැපවෙච්ච පිරිසක් එළියට එනවා. ඔවුන් එළියට එන්නේ අපේක්ෂා බංගත්තේ. ඒ පිරිස සමහර වෙලාවට කුඩා පිරිසක් මිල මුදල් හොයාගත්තා. බොහොම අමාරුවෙන් තමන්ගේ අම්මා තාත්තා රජයේ සේවයේ රාජ්‍ය සේවයේ පෞද්ගලික සේවයේ ඉතුරු කරගත්ත දේක් ගෙවල් දොරවල් උගස් කරලා පිටරට විශ්වවිද්‍යාල වලට යනවා. පිටරට විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා ඒ රටවල් වල තියෙන විශ්වවිද්‍යාල උපාධිය ලබාගෙන පිරිසක් ලංකාවට එනවා. පිරිසක් එහෙ නවතිනවා. මේක තමයි මේ සත්‍ය පොළවේ තියෙන தත්ත්වය. ඒකට මේ තුලත් නිර්මාණය වෙච්ච අවුලක් ගැටලුවක් මේ රට තුල තියෙනවා. ඒකට ඒක කරගන්න බැරි වෙච්ච පිරිසොත් තාත් ඉතුරු වෙනවා. ඔවුන්ට දැනුම අවබෝධය අධ්‍යාපනයේ හැකියාව තියෙනවා. ඔවුන්ට යන්න ප්‍රවේශ මාර්ගයක් තියෙනවා. ඒ වගේම ඒ කොටසට සලකන වැඩපිළිවෙලක් විදිහට මේ පෞද්ගලික විශ්වවිද්‍යාල වැඩපිළිවෙල සකස් කිරීම අනිකුත් විශේෂයෙන්ම අපේ රටේ තියෙන නිදහස් අධ්‍යාපනයට වෙනස් නොවන වැඩපිළිවෙලක් බවට පත් වෙන්න ඕනේ. ඒකයි වියුත් කියන එකයි මම දකින්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා ඒ සඳහා වැඩපිළිවෙලක් ඒ සඳහා හැකියාවක් මේ අභියෝගේ ජය ගන්න හැකියාව ලැබෙනවා කියලා. හරි එතකොට මට ඔබේ හෘද සාක්ෂිය ඔබේ ඇත්තටම අවංක අදහස කියන්න ඔබතුමා මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන්